මේ විදිහ අපේ රටේ ගොඩ දෙනෙක් කතා කරන සිද්ධියක් තමයි මේ බන්ධනාගාරවල ඇතිලා තියෙන නිකන් උණුසුම්කාරී වාතාවරණ. උණුසුම්කාරී වාතාවරණ කියන්නේ නිකන් බන්ධනාගාරය ඇතුළේ ඉන්න රැඳවියෝ පොරවල් වෙලා හරි ඊට පස්සේ පොලිස් කාර්යයන්ටයි ඇතුළේ ඉන්න ජේලර්ලටයි කට්ටියට සද්ද දාලා ගල් ගහ පිස්සුවක් කෙලින්න පටන් ගන්න දෙනවා. ඉතින් ඔයාලට මතකද මුලින්ම මේගමෝ බන්ධනාගාරය සිද්ධිය උනේ. ඊට පස්සේ මහර බන්ධනාගාරයට ආවා. ඊට පස්සේ ආය ඊයේ පෙරේදා නෙමෙයි ඊයේ රෑ මැගසින් බන්ධනාගාරය කඩලා පිස්සුවක් කෙලින්න ගත්තා රැඳවියෝ ටික. ඊට පස්සේ දැන් ඔන්න අද උදේ වෙනකොට අපිට ආරංචි වුණා කුරුවිට බන්ධනාගාරය. දැන් පල්ලම්සේන බන්ධනාගාරෙත් මේ සෙල්ලම මේ විදිහට යනවා. රැඳවියෝ ටික එළියට ඇවිල්ලා තාප්පේ කඩ මූණවල් හැම වහගෙන තාප්පේ කඩ තාප්පේ කඩලා ඒ තියෙන කොන්ක්‍රීට් වලින් එළිය ඉන්න පොලිස් නිලධාරීන්ට ගල් ගහනවා, හමුදාවේ කට්ටියට ගල් ගහනවා. එහෙම සිද්ධියක් අපිට දැන් වීඩියෝ එකක් හම්බෙලා දෙනවා. අපි ඉස්සෙල්ලා ක්ලිප් එක බලමු. वीडियो क्लिप में බලපුවම ඔයාලට පේන්නේ නැති මුන් නම් ඇත්තටම පට්ට කාලකන්ණි නේ. ඒ කියන්නේ දැන් රදවියෝ හිරේ ගිහිලින්නේ මොකක් හරි වැරද්දක් කරලා. දැන් අපි සාමාන්‍ය කියන සිරකරෝ සියලු දෙනාම මිනිස්සුයෝ කියලා. හැබැයි මුන්ගේ තියෙන මේ ත්‍රිසංකම දැක්කහම මුන්ව ඇත්තටම මේ මුන්ට නිදාස දෙන්න නෙවෙයි වටින්නේ මුන් එල්ලලා මැරුවා නම් හොඳයි කියන මට්ටමට මිනිස්සු විදිහට අපිට හිතෙනවා. මුන්ගේ මේ තියෙන කඩප්පුලි වැඩ දැක්කහම ඉතින් අඩුම තරමේ තමන්ගේ අදාළ වැරද්දක් කරලා නේ දඩුවමක් විදින්නේ. එතකොට ඒ දඩුවම් කාලේ අදාළ ඒ දඩුවම් කාලේ බන්ධනාගාරය ඇතුලේ විදලා එළියට අවිල්ලා හොඳ මිනිසෙක් විදිහට ජීවත් වෙන එක පැත්තක තියලා මුන් කරන්නේ ඇතුළේ ඉඳගෙනත් කරන්න තියෙන කුපාටිකම් අලගත් තේරුකම් පිංගුත්තර වැඩ ටික කරන එක. ඉතින් අර අපිට කියන්න තියෙන්නේ මෙච්චරයි. වර්තමාන ආණ්ඩුවට පුළුවන් නම් අර පිටරට ටීවී සීරීස් එක බලලා තියෙනවා. ඔයාලත් බලලා ඇති ප්‍රිසන් බ්‍රේක් වගේ ටීවී සීරීස් ඒවා එහෙම සාමාන්‍යයෙන් කොහොම තැන් වල ටවර් වල වගේ නිකන් ගහලා ආමිකාරයෝ කියන්නේ සොල්දාදුවෝ තියලා තියෙනවා. එතකොට මේ මිනිස්සුන්ට උඩ ඉඳන් පල්ලෙහා කට්ටිය සෙල්ලමක් දානවා නම් වෙඩිල්ලක් දෙයක් තිබ්බ ගමන් උන් සයිලන්ට් වෙලා යනවා. දැන් මේ වගේ වෙලාවකත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්කම තිබ්බනම් හරි මම හිතනවා බොහෝ දුරට ඒක කියන්නේ වෙඩිල්ලක් ඕනේ රතිඤ්ඤයක් දැම්මම සමහර වෙලට මුන් දුවයි වෙඩි තියනවා කියලා හිතලා. අන්න ඒ වගේ දෙයක්වත් කරා නම් මම හිතනවා මේ වගේ තත්ත්වයක් ඇති වෙන එකක් නැහැ. කිසිම බයක් සැකක් නැතුව ටී-ෂර්ට් එකක්වත් ඇගේ නැතුව පොරවල් කියලා හිතාගෙන මෙතන ඉස්සරහට ඇවිල්ලා ආර පේන්නේ නැති කොන්ක්‍රීට් එක කඩනවා, ගල් වට්ටනවා, ඊට පස්සේ ඒවා හතර අහල්ලත් විසික් කරනවා. මේ මන් දන්නේ නැහැ ඉතින් මේවා මොකාගේ ප්ලෑන්ද කොහොමද කියලා. ඉතින් මම හිතනවා නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් හොඳයි. බන්ධනාගාරය ඇතුළට ගියාට පස්සේ මේ කරන සිද්ධි වලට අදාළවත් යම්කිසි ආකාරයේ දඩුවම් දෙන නීති පද්ධතියක් ගෙනාවා නම් මුන් මෙහෙම නටන එකකුත් නැහැ. ඉතින් මේ වගේ කාලකන්නින්ද ඇත්තටම වෙඩි තියලා දාන එක තමයි හොඳ කියලා තමයි පෞද්ගලික හිතෙන්නේ. දැන් අර මීගම බන්ධනාගාරය සිද්ධියට අදාළව වලට මතක ඇති දොර ඇතුලෙන් ගන්න එක දාලා වෙඩි තියනකොට ගොඩක් කට්ටිය කෑ ගැහුවා ඒ පොලේ නිලධාරියාට මෙහෙම මිනිස්සුන්ව මැරුවා වගේ දෙයක් කරා අරකයි මේකයි කියලා. හැබැයි දැන් මේ වීඩියෝ ක්ලිප් එක බලපුවම මට පේනවා ඇති උන් කොච්චර අශීලාචාර විදියටද තිරිසන් විදියටද හැසිරෙන්නේ කියන දේ. එතකොට සොල්දාදුවෝ විදියට අපිට මේක බලද්දී න ආවේගය ඔහොම නා වීඩියෝ එක බලනකොට මම හිතනවා ඔයාලට තද වෙනවා ඇති මුන්ගේ මේ තියෙන හැසිරීමත් එක්ක. හරි. එතකොට එතන ඒ අවස්ථාවට මූණ දෙන නිලධාරීන්ගේ ආවේගය ගැන මුදින් කතා කරන්න දෙයක් නැහැ. හරි. මේ සම්බන්ධව ආධාරණ දවසත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් කරන්න. channel එකත් අනිවාර්යයෙන්ම subscribe කරන්න. අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එහෙනම් එතකන් ඔයාලා හැමෝටම ජය වේවා. දේශපාලනය, ක්‍රීඩා, අපරාධ, කටකතා මේ හැම දෙයක් ගැනම හැමෝගෙම හිතේ තියෙන ඇත්තම විස්තරේ අමුවටම අහන්න my TV YouTube channel එක දැන්ම subscribe කරන්න.